March 1988, women began disappearing from the strip. The bodies of murdered women have begun appearing around the banks of the Genesee River. While searching Northampton Park for the body of yet another missing woman, it was what the police had been waiting for. Do you know what evil is? Sure. Are you evil? Somewhat. And the killer appeared to be revisiting and mutilating them. The Rochester police now suspected they had a serial killer on their hands, and they called in the FBI. Her body was found in a nearby riverbed. She'd been strangled to death. මේ 1989 අවුරුද්දේ ඔක්තෝබර් 23 වෙනිදා මේ තෑන්ක්ස්ගිවිං ඩේ එක. මේක USA වල ඉන්න මිනිසුන්ට විශේෂ දවසක්. ඒක හැමදෙනාම සෙලිබ්‍රේට් කරනවා. ඒ වුණත් මේ අවුරුද්දේ රොචෙස්ටර් වල මිනිසුන්ට ඒක හිතේ සැරසීමෙන් සෙලිබ්‍රේට් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ වෙනකොට ජෙනසි රිවර් එකවට තරුණියෝ 5 දෙනෙක්ම බොඩිස් හම්බ වෙලා. මේ වෙනකොට ටවුන් එකේ මිනිස්සු වගේම පොලිසිය ඉන්නෙත් ලොකුවටම ෂොක් වෙලා. මේ අලුත්ම බොඩි එක නිසා ප්‍රශ්න තවත් සංකීර්ණ වෙනවා. අනිත් බොඩිස් වලට වඩා මේ බොඩි එකේ විශේෂ වෙනස්කමක් තියෙනවා. ඒ 5 දෙනාගෙන් 4 දෙනෙක්වම මරලා තියෙන්නේ බෙල්ල මිරිකලා. මැරුවට පස්සෙත් ඒගොල්ලන්ට අතවර කරලා. ඒවට අමතරව තවත් දෙයක් කරලා තියෙනවා. මරලා දවස් කීපයකට පස්සෙත් එයායේ බොඩිස් තියෙන තැන් වලට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිත් තියෙන්නේ ඒ බොඩිස් කපල කොටලා විකෘති කරලා සමහරක් කෑලි කපාගෙන අරගෙන යන්න. මුල්ම බොඩිස් තුන කපල කොටලා විතරයි. කෑලි අරගෙන ගිහිල්ලා නැහැ. කෑලි අරන් යන පටන් අරන් තියෙන්නේ 4 වෙනි බොඩි එකේ ඉඳන්. ඒ අරන් ගිහින් තියෙන්නේ ඒගොල්ලන්ගේ රහස් ප්‍රදේශය. මේ බොඩි එකටත් ඒ දේවල් සේරම කරලා. හැබැයි ඊට අමතරව එයාගේ උකුර හරියේ ඉඳන් ඇඟේ අනිත් කොන වෙනකම්ම තියුණු ආයුධයකින් පළල දාලා. සමහරක් ඝාතකයෝ තමන්ගේ අපරාධ කරපු තැනට ඇවිත් ආපහු බලන පුරුද්දක් තියෙනවා. ඒ වුණත් ඒවා කපල කොටලා ඒ කපපු කොටස් අරගෙන කියපු අවස්ථාවක් මීට කලින් වාර්තා වෙලාම නැහැ. මේ නිසා හැමෝටම හිතෙනවා මේ පුද්ගලයා අමුතුම විදිහේ මානසිකත්වයක් තියෙන බොහොම භයානක කෙනෙක් කියලා. රොචෙස්ටර් කියන්නේ ගොඩක්ම ලස්සන තැන් තියෙන මිඩල් ක්ලාස් ටවුන් එකක්. ඒක ගොඩක්ම ලොකු ටවුන් එකක්. ඒකේ මිනිස්සු මිලියන ගාණක් විතර ඉන්නවා. ඒ ටවුන් එකේ රෙඩ් ලයිට් ඩිස්ට්‍රික්ට් කියලා එක්තරා ප්‍රදේශයක් තියෙනවා. ඒක ඇතුළෙත් ලයිල් ඇවනිව් කියලා ඒරියා එකක් තියෙනවා. මේ හරිය තනිකරම ඉන්නේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වුණ අයයි ප්‍රොස්ටිටියුට්ස්ලයි. 1988 මාර්තු වල ඉඳන් මේ ප්‍රදේශයේ ඉන්න තරුණ කාන්තාවෝ අතුරුදහන් වෙන්න පටන් අරන් තියෙනවා. මුලින්ම අතුරුදහන් වෙලා තියෙන්නේ අවුරුදු 27ක් වුණ ඩොරති බ්ලැක්බර්න්. එයා ළමයි 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ වගේම ප්‍රොස්ටිටියුට් කෙනෙක්. මාර්තු 24 වෙනිදා එයාගේ බොඩි එක ජෙනසි රිවර් එකේ ඉවුරක තිබිලා හම්බ වෙලා තියෙනවා. මේ අවුරුද්දේම ජූලි මාසේ ඇනාමරී කියලා තවත් කාන්තාවක් අතුරුදහන් වෙලා තියෙනවා. එයාටත් අවුරුදු 27යි. එයා කොකේන් වලට ඇඩික්ට් වුණ කෙනෙක්. සැප්තැම්බර් 11 වෙනිදා ඒ ගංග ඉවුරෙම තිබිලා එයාගේ බොඩි එකත් හම්බ වෙලා තියෙනවා. හම්බ වෙද්දී මේ බොඩිස් දෙකම තිබිලා තියෙන්නේ සැලකිය යුතු මට්ටමකට නරක වෙන්න පටන් අරන්. මේ දෙන්නගේ රහස් ප්‍රදේශ අයින් කරගෙන නැහැ. හැබැයි ඒ ප්‍රදේශයත් ඇතුළත්ව ඉනෙන් පහළ ප්‍රදේශේ කපල කොටලා විකෘති කරලා දාලා. කරපු පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා එහෙම කරලා තියෙන්නේ මරලා දවස් කීපයකට පස්සේ කියලා. කෙනෙක් ජීවත් වෙ ඉඳද්දි කොතනක හරි කැපුමක් සිද්ධ වුණොත් හાર્ට් එකෙන් බ්ලඩ් පම්ප් කරන නිසා ඒ තුවාලය හරහා ලේ වේගෙන් පිටතට එනවා. ඒ විදියට ලේ පිට වෙන එක වළක්වන්න අපේ බොඩි එක ඉක්මනටම ක්‍රියාත්මක වෙනවා. එතකොට සිද්ධ වෙන මූලිකම දෙයක් තමයි ඩැමේජ් එක අවට තියෙන ටිෂු සිදිමෙන එක. එතකොට ලේ එළියට එන එක ටිකෙන් ටික අඩු වෙලා යනවා.
ඒත් එක්කම අනිත් පැත්තටම බොඩි එක මේ ඩැමේජ් එක රිපෙයාර් කරන්න පටන් ගන්නවා. මැරිලා ටික වෙලාවක් ගිය කෙනෙක්ගේ බ්ලඩ් සර්කියුලේෂන් එක නතර වෙලා ඉවරයි. ඒ වුණත් තාමත් ඒවයේ පොඩි මූව්මන්ට් එකක් තියෙනවා. හැබැයි කලින් වගේ වේගෙන් පම්ප් කරන්නේ නැහැ. අදාළ පුද්ගලයා මැරිලා නිසා බොඩි එකේ ටිෂුස් රිපෙයාර් කරන්න පටන් ගන්නෙත් නැහැ. ඒ කියන්නේ තුවාලයවට ඉදිමෙන්නේ නැහැ. මැරිලා ටික දවසක් ගියාට පස්සේ කපද්දි මේ විදිහේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ටිෂුස් වල ඇතිවෙන මේ විදිහේ වෙනස්කම් මයික්‍රොස්කෝප් එකකින් පැහැදිලිවම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලලා පොලිසිය තහවුරු කරගන්නවා මේ විකෘති කිරීම කරලා තියෙන්නේ මැරිලා දවස් කීපයකට පස්සේ කියලා. මේ ඝාතන දෙකෙන් පස්සේ තවත් අවුරුද්දක්ම වගේ ගත වෙලා ගිහින් තියෙනවා. ඒ අතරතුර කාලේ කිසිම දෙයක් අලුතෙන් රිපෝට් වෙලා නැහැ. හැබැයි 1989 ජූලි මාසෙදී ඒ ගම් ඉවුර තිබිලා තවත් බොඩි එකක් හම්බ වෙලා තියෙනවා. ඒකේ ඔළුව තිබිලා නැහැ. කඳ කොටසත් සම්පූර්ණයෙන්ම ඇටසැකිල්ලක් බවට පත් වෙලා. වැඩිදුර විමර්ශන කරගෙන යද්දී එයා ඇඳගෙන හිටපු ඇඳුම් පැළඳුම් වලනුයි එයා දාගෙන හිටපු ආභරණ වලනුයි ඒ වගේම එයාගේ පවුල අය ෆයිල් කරලා තිබුණු මිසිං පර්සන්ස් රිපෝට් එකනුයි ඒ අවුරුදු 59ක් වුණ ඩොරති කියලා කාන්තාවක් බව ඔෆිසර්ස්ලා හොයා ගන්නවා. එයා ප්‍රොස්ටිටියුට් කෙනෙක් නෙමෙයි. එයා ඉන්න හිටින්න තැනක් නැති ගෙවල් වල වැඩ කළ ජීවත් වෙන කෙනෙක්. එයාගේ ටිෂුස් සම්පූර්ණයෙන්ම වගේ දී වෙලා ගිහින් නිසා එයාව මරපු විදිහවත් එයාගේ බොඩි පාර්ට්ස් කපලා වෙන් කළාද කියන එකවත් ඔෆිසර්ස්ලට දැනගන්න පුළුවන්කමක් තිබිලා නැහැ. මේ නිසා පොලිසිය හිතලා තියෙනවා මේක කලින් ඝාතනවලට කිසිම සම්බන්ධයක් නැති වෙනමම කේස් එකක් කියලා. ඒකෙන් දවස් 7කට පස්සේ තවත් බොඩි එකක් හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔක්තෝබර් 27 වෙනිදා. ඒ පැට්‍රීෂියා අයිව්ස් කියලා අවුරුදු 25ක කාන්තාවක්. එයා ඒ පළාතේ හිටපු ගොඩක් ප්‍රසිද්ධම ප්‍රොස්ටිටියුට් කෙනෙක්. එයාව මරලා තියෙන්නේ බෙල්ල මිරිකලා. එයාගේ බොඩි එකත් විකෘති කරලා දාලා. එයාගේ රහස් ප්‍රදේශයට අමතරව එයාගේ වම් පැත්තේ බ්‍රෙස්ට් එකත් කපාගෙන ගිහින්. මේ සේරටම පස්සේ තමයි ජූන්ගේ බොඩි එක හම්බ වෙන්නේ. ඝාතකයා මේ සමහරක් බොඩිස් කොළරොඩු වලින් වහලා දාලා තියෙනවා. සමහරක් ඒවා පරිසරයට කෙලින්ම නිරාවරණය වෙන විදියට දාලා තියෙනවා. මුලදී හම්බුන බොඩිස් වලට වඩා පස්සේ හම්බුන බොඩිස් වලට කරලා තිබුණු ඩැමේජස් වැඩි. බෙල්ල මිරිකපු එක ඇරෙන්න කරලා තිබුණ විකෘති කිරීම වගේම ශරීර කොටස් වෙන් කරලා තියෙන විදිය එකිනෙකට වෙනස්. මේ නිසා ඩිටෙක්ටිව්ස්ලට මුලින්ම හිතලා තියෙනවා මේක එක පුද්ගලයෙක්ගේ වැඩක් නෙමෙයි කියලා. මේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති ඝාතකයෝ දෙතුන් දෙනෙක්ගේ ක්‍රියාත්මක වීමක් කියලා. ඒ වුණත් මේ ෆීල්ඩ් එකේ ඉහළින්ම ඉන්න අය අනුමාන කරනවා මේ සීරියල් කිලර් කෙනෙක් කියලා. ඒකට එක කාරණයක් තමයි මේවට පොදු ලක්ෂණයක් තියෙන එක. මේ හැමදෙනාම ප්‍රොස්ටිටියුට්ස්ලා නෙමෙයි වුණාට ඒගොල්ලෝ හවුවරණක් නැති අසරණ අය. අනිත් එක මේ හැම අවස්ථාවකදීම ඝාතකයා ආපහු ඒ තැන්වලට ඇවිල්ලා තියෙනවා. ගොඩක්ම ඩිටෙක්ටිව්ස්ලා මේක එක ඝාතකයෙක්ට ලඟු කරන්න අකමැති වුණේ ඒ කැපුම් කෙටුම් වල තිබුණු විවිධත්වය නිසා. ඒ වුණත් ස්පෙෂලිස්ට්ස්ලට ඒකටත් පැහැදිලි කිරීමක් තියෙනවා. අනිත් ඕනම ෆීල්ඩ් එකකදී වගේ කාලයත් එක්කම වැඩියෙන් ඝාතන කරනකොට ඒගොල්ලන්ගේ ඒ සම්බන්ධ හැකියාවලුත් වැඩි දියුණු වෙනවා. ඒ වගේම කාලයක් යනකොට ඒගොල්ලන්ට අලුත් දේවල් අත්හදා බලන්නත් හිතෙනවා. ඉතින් ඔෆිසර්ස්ලා ඒ නිගමනයේ ඉඳගෙන ඉදිරි වැඩ කටයුතු සැලසුම් කරනවා. මේවා වෙන්න පටන් ගත්ත මුල් දවස්වල ඉඳන්ම මේ ඒරියාස් වලට පොලිස් ආරක්ෂාව සපයලා තියෙනවා. නගරේ හැම තැනකටම වගේ අන්ඩර්කවර් ඒජන්ට්ස්ලවත් යොදවලා තියෙනවා. නගර ජනතාව මේ ගැන දැනුවත් කරලා තියෙනවා. ඒ වුණත් බොඩි සම්බන්ධක නතර වෙන්නේ නැහැ. හැමෝටම මුලින්ම හිතලා තියෙන්නේ මේ පුද්ගලයා අමුතු හැසිරීම් තියෙන කෙනෙක් හරි නැත්නම් ප්‍රචණ්ඩකාරී කෙනෙක් කියලා හරි. ඒ වුණත් කරගෙන ගියපු ප්‍රශ්න කිරීම් වලදී ඒ වගේ ප්‍රචණ්ඩකාරී දේවල් මුකුත්ම වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ මේ පුද්ගලයා බොහොම විශ්වාසවන්ත ඒ වගේම සාමාන්‍ය විදිහට හැසිරෙන කෙනෙක්. එක දිගටම මරණ වාර්තා වෙද්දී පවා කාන්තාව මේ පුද්ගලයා කතා කරාම එයත් එක්ක යන්න කැමති වෙලා නැහැ. ඒ කියන්නේ එයා මේ කාන්තාවන්ව හොඳට දන්න කියන නිතර ඒගොල්ලන්ව ආශ්‍රය කරන කෙනෙක්. මේ බොඩිස් සෑහෙන කාලයක් පරිසරයට නිරාවරණය වෙලා නිසා
ඒවවල ඝාතකයාගේ ෆිංගර් ප්‍රින්ට්ස් උත් නැහැ. මේ අතරේ තවත් 5 දෙනෙක්ගේ බොඩිස් හම්බ වෙනවා. මේ බොඩිස් උත් කපල කොටලා විකෘති කරලා දාලා. පොලිසිය මේ අවස්ථාවේදී මේ ඉන්වෙස්ටිගේෂන්ස් වලට FBI එකත් සම්බන්ධ කරගන්නවා. දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඒ පුද්ගලයා කාව හරි මැරුවට පස්සේ ආපහු ඒ බොඩි එක ගාවට එන අවස්ථාව ගැන. මේ නිසා ඔෆිසර්ස්ලා දැන් කරන්නේ නගරයට ආරක්ෂාව සපයන අතරෙම තවත් කවුරු හරි අතුරුදහන් වෙනකම් බලන් ඉන්න එක. මේ විශේෂ ප්ලෑන් එක ඒගොල්ලෝ රහසක් විදිහට තියාගන්නවා. ඒක මීඩියා වලට දෙලි කරන්නේ නැහැ. මේ අතරේ දෙසැම්බර් 17 වෙනිදා ජූන් සිසෙරෝ කියලා අවුරුදු 33ක තවත් කාන්තාවක් අතුරුදහන් වෙනවා. එයා ලයිල් ඇවනියු එකේ ඉන්න ප්‍රොස්ටිටියුට්ස්ලා අතරේ ගොඩක්ම ප්‍රසිද්ධ කෙනෙක්. ඔෆිසර්ස්ලා මේ වෙනකොටත් දිගින් දිගටම හෙලිකොප්ටර්ස් යොදාගෙන වටපිටාව පරීක්ෂාවට ලක් කරනවා. දැන් සිසෙරෝ අතුරුදහන් වෙලා දවස් 17ක් ගත වෙලා ගිහින්. මේ අතරේ වෙනත් කාන්තාවක් සම්බන්ධ සර්ච් පාටි එකකදී ඒකට සම්බන්ධ හෙලිකොප්ටර් ක්‍රූ එකකට පාලමක් යට වැටලා තියෙන බොඩි එකක් නෝට් වෙනවා. ඒත් එක්කම ඒගොල්ලන්ට තවත් දෙයක් නෝට් වෙනවා. ඒ පාලමේම ටිකක් එහාට වෙන නතර කරලා තියෙන කාර් එකක පැසෙන්ජර් සීට් එකේ දොර බාගෙට ඇරලා මිනිහෙක් ඒ ළඟම හිටගෙන ඉන්නවා. පේන විදියට එයා ඉන්නේ එයා ඇඳගෙන ඉන්න කලිසම බාගෙට ගලවගෙන. එයා ස්වයං වින්දනය කරනවා. මේ නිසා ඔෆිසර්ස්ලාට ඒ මිනිහ ගැන සැක හිතෙනවා. සමහරක් ඝාතකයෝ කාව හරි ගොදුරු කරගත්තට පස්සේ හරි නැත්තම් ඒගොල්ලන්ගේ බොඩිස් දිහා බලාගෙන හරි මේ වගේ දේවල් කරනවා. සමහරක් විට මල පහ කරනවා. ඒව ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ ඉබේටම වගේ. මොකද කාව හරි ඝාතනය කරාම ඒගොල්ලන්ට ලොකුම සතුටක් වගේම උද්‍යෝගයක් දැනෙනවා. ඉතින් ඒ පුද්ගලයා කවුද කියලා බලාගන්න ඒගොල්ලෝ හෙලිකොප්ටර් එක ටිකක් පහළට අරගන්නවා. ඒත් එක්ක මේ මිනිහා පැසෙන්ජර් සීට් එක හරහා ඩ්‍රයිවිං සීට් එකට ගිහින් ඉක්මනට මෙතනින් පිට වෙනවා. එතකොට ඒ ඔෆිසර්ස්ලා කරන්නේ එයාට නොතේරෙන විදිහට එයාව ෆලෝ කරන එක. ඒ අතරෙම මේ විස්තරේ ඒගොල්ලෝ ග්‍රවුන්ඩ් එකේ ඉන්න අයටත් දැනුම් දෙනවා. ඉතින් එක චෙක් පොයින්ට් එකකදී ඒගොල්ලෝ මේ පුද්ගලයාව නතර කරගන්නවා. නතර කරලා ප්‍රශ්න කරනවා. එයාගේ නම ආතර් ෂෝක්‍රොස්. එයා ගාව ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් නැහැ. ඒ වගේම ඒ කාර් එකත් එයාගේ නෙමෙයි. ඒක එයාගේ වයිෆ්ගේ. මීට කාලෙකට කලින් ඝාතන චෝදනාවකට එයාට හිර යන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි එයාට වැලිඩ් ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් නැත්තේ. මූලිකම තොරතුරු ටික අහගත්තට පස්සේ පොලිසියව රිලීස් කරනවා. හැබැයි අනිත් පැත්තට එයා ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. එයා රොචෙස්ටර් වලට ඇවිල්ලා තියෙන්නේ 1987 දී. ඒකට කලින් ඉඳලා තියෙන්නේ වෝටර් ටවුන් වල. මෙහාට ආපු දවසේ ඉඳන් මේ වෙනකම්ම එයාගේ පොලිස් රෙකෝඩ්ස් වල මොනම විදියකවත් ප්‍රශ්නයක් නැහැ. ඒ උඩත් එයා වෝටර් ටවුන් වල හිටපු කාලේ රෙකෝඩ්ස් රොචෙස්ටර් වල රෙකෝඩ්ස් වලට අප්ඩේට් කරලා නැහැ. ඒක තරමක් ගැටලු සහගතයි. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ පදිංචිය මාරු වුණාම එයාගේ පරණ ඇඩ්‍රස් එකට අදාළ පොලිස් රෙකෝඩ්ස් එයා අලුතෙන් පදිංචි වුණු ඒරියා එකේ පොලිසියට ලැබෙනවා. මේ නිසා ඒගොල්ලෝ ඉක්මනටම වෝටර් ටවුන් එකේ පොලිස් ඩිපාර්ට්මන්ට් එක කන්ටැක්ට් කරනවා. විශේෂයෙන්ම එයා කියපු විදියට එයා ක්‍රයිම් එකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම පොලිස් රිපෝට්ස් වලට ඇතුළත් වෙන්න ඕනේ. මේ වෙලාවේදී එළියට එන්නේ පොලිසිය කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක්. 1972 දී වෝටර් ටවුන් වල කැරන් හිල් කියලා අවුරුදු 8ක ගෑනු ළමෙක් අතුරුදහන් වෙලා තියෙනවා. කැරන් නිතරම වගේ බ්ලැක් රිවර් එකට කිට්ටුව සෙල්ලම් කරලා තියෙනවා. ළමයා ගැන කිසිම තොරතුරක් නැති නිසා එයා ගඟේ ගිරලවද්ද කියලා ඒගොල්ලෝ එයාව ගඟේ උර දිගේ හොයලා තියෙනවා. ඒගොල්ලෝ හිතුවා වගේම ගඟේ පාලමයට තිබිලා එයාගේ බොඩි එක හම්බ වෙලා තියෙනවා. ඒ වුණත් ඒක ස්වභාවික මරණයක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් එයාව ඝාතනය කරලා. එයාව ඝාතනය කරලා තියෙන්නේ හරිම අමානුෂික විදියට. එයාට අතවර කරලා. අතවර කරද්දී එයා කෑ ගහන එක නතර කරන්න ගංගේ උරේ තිබුණු මඩ අරගෙන එයාගේ කටට ඔබලා. ඒකට අමතරව එයාගේ බෙල්ලත් මිරිකලා. ඒක ගොඩක්ම පළපුරුදු ඩිටෙක්ටිව්ස්ලට පවා ගොඩක්ම වේදනාත්මක දර්ශනයක්. බොඩි එක හොයාගන්න වෙලාව වෙද්දී එයාගේ ශරීරයේ උඩ කොටස තිබිලා තියෙන්නේ ගල් වලින් වහලා දාලා.
ඒ ක්‍රයිම් සීන් එකට ගෙන ආපු බල්ලෝ ඉව කරගෙන කෙලින්ම ගිහිල්ලා තියෙන්නේ ක්ලෝවර් ස්ට්‍රීට් එකේ තිබුණු ආතගේ ගෙදරට. එතකොට ආතට වයස 27යි. ඒ වෙනකොටත් එයා 3 පාරක්ම කසාද බැඳලා. ඩිටෙක්ටිව්ස්ලා එයාව පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරලා තියෙනවා. ඒ වෙද්දියාට තිබිලා තියෙන්නේ හොඳ නිරෝගී ශක්තිමත් පෙනුමක්. හැබැයි කතා කරද්දී එයා ටිකක් විතර අමුතුයි කියලා ඩිටෙක්ටිව්ස්ලාට හිතලා තියෙනවා. එයා කියලා තියෙනවා මං කැරන්ව මැරුවද නැද්ද කියලා මට හරියටම මතකයක් නැහැයි කියලා. සමහරක් විට මං එහෙම කරාද දන්නෙත් නැහැයි කියලා. මේ සිදුවීමට මාස 4කට විතර කලින් ජැක් බ්ලේක් කියලා අවුරුදු 10ක පිරිමි ළමයෙකුත් අතුරුදහන් වෙලා තියෙනවා. ආත එයත් එක්ක නිතරම වගේ බ්ලැක් රිවර් එකේ මාළු බාන්න ගිහින් තියෙනවා. මේ නිසා හැමෝටම හිතලා තියෙනවා ජැක්ගේ අතුරුදහන් වීම පිටිපස්සේ ඉන්නේ ආත කියලා. ඒත් ඒක තහවුරු කරගන්න විදියක් තිබිලා නැහැ. දැන් කැරන්ගේ කේස් එක ගැන එයා අමුතුම විදිය පාපොච්චාරණයක් කරන නිසා ඩිටෙක්ටිව්ස්ලා එයත් එක්ක ඩීල් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒගොල්ලෝ එයාට කියලා තියෙනවා ඔයා ජැක්ට කරපු දේවල් කියනවනම් ඔයාට ඒකට දඩුවම් කරන්නේ නෑ වගේම කැරන්ගේ කේස් එක සම්බන්ධයෙන් දඩුවම ලිහිල් කරනවා කියලා. එයා ඒකට කැමති වෙලා ජැක්ගේ බොඩි එක දාපු තැන පෙන්නලා තියෙනවා. ජැක්ගේ බොඩි එකේ එකම ඇඳුමක්වත් තිබිලා නැහැ. එයාව මරලා තියෙන්නේ බෙල්ල මිරිකලා. මරන්න කලින් එයාව අපයෝජනය කරලා. ඒ වගේම එයාගේ රහස් ප්‍රදේශය තිබිලත් නැහැ. මේක ගොඩක්ම ම්ලේච්ඡ ඝාතනයක්. ඒත් පොලිසියට මේ ගැන කරන්න දෙයක් නැහැ. කතා කරගත්ත ඩීල් එකට අනුව ඒගොල්ලෝ වැඩ කරන්න ඕනේ. මේ වගේ විකෘති මනසක් තියෙන කෙනෙක්ට මේ විදිහේ අවස්ථාවක් දීපු එක ගැන මිනිස්සුන්ට සෑහෙන කේන්ති ගිහින් තියෙනවා. මිනිස්සුන්ගේ විරෝධතා මැදම අන්තිමේදී උසාවියේට අවුරුදු 25ක සිරදඬුවමක් නියම කරලා තියෙනවා. හැබැයි 1987 අප්‍රේල් මාසෙදී එයාට නිදහස ලැබිලා තියෙනවා. ඒ හිරේදියා පෙන්නලා තිබුණු හොඳ හැසිරීම නිසා. ඒ කියන්නේ එයා හිරේ ඉඳලා තියෙන්නේ අවුරුදු 15ක් විතරයි. හිරෙන් එළියට ආවට පස්සේ කවුරුවත් එයාව ගණන් ගන්න නැහැ. කවුරුවත් එයාව ආශ්‍රය කරන්න කැමති වෙලා නැහැ. හැමෝම දන්නවා එයා මොන වගේ කෙනෙක්ද කියලා. මේ නිසා එයා වෙන පළාතක පදිංචි වෙලා තියෙනවා. වැඩි දවසක් යන කලින්ම එයා ගැන ඒගොල්ලෝ දැනගෙන තියෙනවා. මේ නිසා එයා තවත් පළාතකට ගිහින් එතනදි වෙලා තියෙන්නේ කලින් පාර උඩු තේමයි. ඉතින් එයාගේ පෙරෝල් ඔෆිසත් එක්කත් කතා කරලා වෝටර් ටවුන් එකේ පොලිස් ඩිපාර්ට්මන්ට් එකත් එක්කත් කතා කරලා කරදරයක් නැතුව ඉන්න විදියක් ලෑස්ති කරගෙන තියෙනවා. ඒ කාටවත් දැනගන්න බැරි වෙන්න එයාගේ ක්‍රිමිනල් හිස්ටරි එක සීල් කරලා දාලා කවුරුවත් එයාව දන්නේම නැති පළාතකට ගිහිල්ලා පදිංචි වෙන එක. පොලිසිය ඒකට අනුමැතිය දීලා තියෙනවා. ඒකටත් විශේෂ හේතුවක් තිබිලා තියෙනවා. මේ දේවල් සේරම වෙන්න කලින් එයා ඇමරිකන් ආමියකේ සෙබලෙක් විදියට වැඩ කරපු කෙනෙක්. ඇමරිකාව වියට්නාමෙත් එක්ක යුද්ධ කරපු කාලේ එයත් ඒකට සහභාගී වෙලා තියෙනවා. මේ නිසා රජය එයාට සලකලා තියෙන්නේ යුද විරුවෙක් විදියට. ඒ නිසා තමයි එයාට ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ විදිහට එයා එයාගේ 4 වෙනි වයිෆ් රෝස්මේරිත් එක්ක රොචෙස්ටර් වලට ඇවිත් පදිංචි වෙලා තියෙනවා. ඒ වෝටර් ටවුන් එකේදී කරපු නඩු විභාගයේදී කිසිම කෙනෙක්ට හිතාගන්න බැරි විදිහ තවත් කතාවක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ එයාගේ ළමා කාලේ සම්බන්ධ දෙයක්. ඒ එයාගේ අම්මා එයාට අවුරුදු 4 වගේ ඉඳන් එයාව අපයෝජනය කරලා තියෙනවා කියන එක. එයා කියලා තියෙන විදිහට ඒක ගොඩක්ම බරපතල විදිහේ අපයෝජනය කිරීමක්. මේ අපයෝජනය කිරීම දිගින් දිගටම සිද්ධ වෙලා තියෙන අතරෙම එයාගේ අක්කා කෙනෙකුත් එයාව ඒ වගේම වැඩවලට පොළඹවගෙන තියෙනවා. ඒ වගේම එයාගේ තාත්තා එයාට සලකලා තියෙන්නේ ගොඩක්ම දරුණු විදියට. මේ හේතු නිසා එයා සමාජයට බය වෙලා ඉස්කෝලේදී මුළු ගැන්ඩිලා ඉඳලා තියෙනවා. ඉස්කෝලේ ළමයිනුත් එයාව විහිළුවකට අරගෙන. ළමයි කෑකෝ ගහන වෙලාවට එයා කරලා තියෙන්නේ ඩෙස්ක් එක යටට රිංගලා හැංගෙන්න උත්සාහ කරන එක. එයාගේ ක්ලාස් ටීචර්ස්ලා ඒ දේවල් නැත්ත කියලා තහවුරු කරලා තියෙනවා. හැබැයි ගෙදරින් එයාට උන අපයෝජන ගෙදර අය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ගෙදර වාතාවරණ ඉවසන්නම බැරි තැන අන්තිමේදී එයා අවුරුදු 17 ලබනවත් එක්කම ගෙදරින් පැනලා ගිහින් තියෙනවා. ඒත් එක්කම තමයි එයා ආමියකට බැඳලා තියෙන්නේ. එයාට අනුව යුද්ධ කරද්දී එයා සතුරු හමුදාවය 39ක් මරලා තියෙනවා. ඒ වගේම සතුරු පාර්ශවයේ කාන්තාවන්ට
අතවර කරලා මරලා දාලත් තියෙනවා. දවසක් කැලෑව මැදදී සතුරු කණ්ඩායමේ සෙබලියෝ දෙන්නේ ගමන් කරද්දී එයා හැංගිලා ඉඳලා එකපාරටම පිටිපස්සෙන් ගිහින් ඒ එක්කෙනෙක්ගේ බෙල්ල කපලා මරලා දාලා අනිත් කෙනාව අල්ලගෙන ගහකට තියලා බැඳලා මරපු කෙනාගේ මස් කපලා අරගෙන ගැට ගහලා හිටපු කෙනාට පේන්න උයාගෙන කාලා තියෙනවා. ඒ විදිහට එයාව බය කරලා එයාගේ කටින් යුද්ධ සම්බන්ධ වැදගත් තොරතුරු එළියට අරගෙනත් තියෙනවා. එයා මේ දේවල් කරලා තියෙන්නේ තනියම හිටපු අවස්ථාවල් වල. ඒ නිසා මේවා එයා ඇත්තටම කරපු ඒවද නැත්නම් එයා හදපු කතාවද කියලා තහවුරු කරගන්න පුළුවන් කමක් නැහැ. මේ වගේ දේවල් නිසා දැන් පොලිසියට හිතෙනවා මේ ඝාතන වලට වග කියන්න ඕනෙත් ආතම තමයි කියලා. මේ වෙද්දී ආ රොචෙස්ටර් වල චීස් ෆැක්ටරි එක වැඩ කරනවා. ගෙදර වයිෆ් ඉඳද්දිම ප්‍රොස්ටිටියුට්ස් ලව ආශ්‍රය කරනවට අමතරව තවත් ක්ලාරා කියලා කාන්තාවක් එක්කත් එයා දීර්ඝකාලීන සම්බන්ධයක් පවත්වගෙන යනවා. ක්ලාරා තරුණ කාලේදී ලයින් ලැබෙනිව් එකේ හිටපු ප්‍රොස්ටිටියුට් කෙනෙක්. පොලිසිය මේ දේවල් හොයන්න උත්සාහ කරන අතරේ මරලා දාපු තවත් කෙනෙක්ගේ බොඩි එකක් හම්බ වෙනවා. මේ නිසා පොලිසිය තීරණය කරනවා තවදුරටත් විස්තර හොය කාලේ නාස්ති කරන්න අවශ්‍ය නැහැ කියලා. මේ වෙද්දී ආතගෙන හොයාගෙන තියෙන කරුණු ටික එයාගේ ප්‍රොපර්ටි සර්ච් කරන්න සර්ච් වොරන්ට් එකක් ගන්න තරම් ප්‍රමාණවත්. මේ නිසා සර්ච් වොරන්ට් එකකුත් අරගෙන පොලිසිය එයාගේ ගෙදරට යනවා. එයාගේ ගේ ඇතුලේ මුකුත්ම ලැබෙන්නේ නැහැ. හැබැයි එයාගේ කායකේ තිබිලා සිසරෝට ආйти කරාබුවක් හම්බ වෙනවා. ඒකේ අනිත් කරාබුව සිසරෝගේ බොඩි එකේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ ආත තමයි සිසරෝගේ අන්තිම ක්ලයන්ට් කියන එක. ඒක සිසරෝගේ ඝාතකයා ආත වෙන්න පුළුවන් කියන එකට ප්‍රබල සාක්ෂියක්. ඊළඟට ඔෆිසර්ස්ලා එයාගේ වයිෆ් රෝස්වයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ක්ලාරවයි පොලිසියට ගෙන්නනවා. ඒ දෙන්නගෙන් ප්‍රශ්න කරද්දී එක ඔෆිසර් කෙනෙක්ට එක පොඩි දෙයක් ගැන සැකයක් මතුවෙනවා. ඒ ක්ලාරා දාගෙන හිටපු මාළේ ගැන. ඒ මාළයා මීට කලින් දැකලා තියෙනවා. ඒ ඝාතනය වුණු කාන්තාවක්ට අයිති එකක්. එයාගේ ගෙදර අය පොලිසියට දීපු ෆොටෝ එකක එයා ඒ බාලේ දාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඒ ඔෆිසර් ක්ලාරාගෙන් අහනවා මේක ඔයාලට ලැබුණේ කොහොමද කියලා. ඒක එයාට දීලා තියෙන්නේ ආත. මේ අතරේ එයාගේ වාහනේ කාන්තාවන්ගේ කෙස් කෑලි වගේම ඇදුම් වලින් ගැලවුණු පොඩි පොඩි නූල් කෑලිත් හම්බ වෙනවා. මේවා වැඩිදුර පරීක්ෂාවට ලැබ් එකකට අරින අතරෙම ඒගොල්ලෝ එයාව අරෙස්ට් කරනවා. ආත මුලින්ම කියනවා එයා කවවත්ම ඝාතනය කරේ නැහැ කියලා. ඒ වුණත් පැය 16ක් පුරාවටම ප්‍රශ්න කරද්දී අන්තිමේදී ආයේ දේවල් පිළිගන්නවා. ඒ වගේම කවුරුවත්ම නිකමටවත් හිතුවේ නැති දේකුත් එලි කරනවා. එයා සැරින් සැරේට ඇවිත් කපාගෙන ගිය ශරීර කොටස් වලට කරේ මොකද්ද කියන එක. එයා ඒව විල කැමරට අරන් තියෙනවා. එයා රොචෙස්ටර් වලදී මරලා තියෙන මුළු කාන්තාව ගාන 11ක්. මේ වෙලාවේදී එයා තවත් අමුතු දෙයක් කියනවා. එයා මේ ඝාතන කරේ හොද සිහියෙන් නෙමෙයි කියන එක. ඉන්ටර්කෝස් එක අතරතුරේදී ඒ කාන්තාව මොකක් හරි වැරදි දෙයක් කිව්වොත් ඒ කියන්නේ මං වාගේ මේ වැඩ ගැන ඔයාගේ වයිෆ්ට කියනවා වගේ දෙයක් හරි නැත්තම් ඕනාවට වඩා කෑ ගැහුවොත් හරි එයාට එකපාරටම කේන්ති ගිහින් වටපිටාවේ තියෙන දේවල් නොපෙනී ගිහින් සුදු පාට එළියක් මතුවලා තියෙනවා. ආපහු එයාට පියවිසිය ලැබෙනකොට එයත් එක්ක හිටපු කාන්තාව ඉඳලා තියෙන්නේ මැරිලා. ඒ කියන්නේ එයා මේ කාන්තාවන්ව මරලා තියෙන්නේ ට්‍රාන්ස් එකකින් වගේ. මේ නිසා ඩිටෙක්ටිව්ස්ලට එයාව විශේෂ වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරන්න සිද්ධ වෙනවා. ඒගොල්ලෝ එයාව මොහරයට පවාපත් කරලා ඒ වාර්තා විශ්ලේෂණය කරනවා. එයාට අනුව පොඩි කාලේදී ආ සෙල්ලම් කරද්දී සිද්ධ වුණු එක එක අනතුරු නිසා එයාගේ ඔළුවට ඩැමේජ් වෙලක් තියෙනවා. ඒ වගේම යුද්ධ වෙලාවේදී ඒජන්ට් ඔරෙන්ජ් කියන කෙමිකල් එකටත් එයාව නිරාවරණය වෙලා තියෙනවා. පරීක්ෂණ වලට අනුව එයාගේ මොලේ ව්‍යුහය සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට වඩා වෙනස්. ඒ වෙනස්කම් බලපාන්නේ වෙනස් මාංශවලට. මේ නිසා ඩොක්ටර්ස්ලා නිගමනය කරනවා එයා කරලා තියෙන ඝාතනවලට එයාගේ මේ වෙනස්කම් සහිත මානසිකත්වය ඍජුවම බලපෑම් කළා නැහැ කියන එක. ඒ කොහොම වුණත් පොඩි කාලේදී ආ මුණ දීපු දේවලුයි යුද්ධෙයි ඔළුවට සිද්ධ වුණ තුවාලයි ඒජන්ට් ඔරෙන්ජ් කියන කෙමිකල් එකයි
එක්තරා විදිහකට එයාගේ පෞරුෂයට බලපෑම් කරලා තියෙනවා කියලා ගොඩක්ම දෙනෙක් පිළිගන්නවා. ඒ වුණත් ඒක එයාගේ අපරාධවලට නිදහසට කාරණයක් නෙමෙයි. මේ නිසා අන්තිමේදී 1990 නොවැම්බර් 5 වෙනිදා උසාවිය එයාට අවුරුදු 250ක සිර දඬුවමක් නියම කරනවා. ප්‍රිසන් එකේ ඉඳද්දිම අවුරුදු 66ක් වෙද්දී heart attack එකකින් එයා ස්වභාවිකවම මැරිලා තියෙනවා.